අපි හැමෝම ආදරයට කැමතියි. හැබැයි සමහර අයට විවාහයටත් ආදර සම්බන්ධතාවයක් පටන් ගන්නවා කියන එකටත් ලොකු බයක් තියෙනවා. ඒ බය ඇති වෙන්නේ කොහෙන්ද? මෙහෙම දෙයක් වෙන්න නම් ආදරය ගැන අවිශ්වාසයක් ඇති වෙන්න ඕන. ඒක මෙන්න මේ විදියට වෙන්න පුළුවන්. තමන් ආදරය කරපු කෙනා වංචාවක් කළාම, ඒ රිලේෂන්ෂිප් එක බ්‍රේක් වුණාම, ළමා කාලයේ ගෙදරදි තාත්තගෙන් අම්මගෙන් බලාපොරොත්තු වුණු සෙනෙහස අහිමි වුණ, නැත්නම් අම්මයි තාත්තයි අතර තිබුණු විශ්වාසය බිඳී යන ආකාරය දැකපු දරුවන් ඔවුන් තමන්ගේ සහකරුවාව හෝ සහකාරියව විශ්වාස කරන්න අතිශයින්ම බයයි. මොකද ආයෙත් ඒ රිදවීමම ඔවුන්ට විඳින්න හයියක් නැහැ. ඔවුන් සාධාරණයි. මේ වගේ අත්දැකීම් තියෙන, නැත්නම් ඒ වගේ කෙනෙක්ට ආදරය කරන ඔබ වෙනුවෙන් අපි සාකච්ඡාවක් පටන් ගමු. මේ වගේ තුවාල වෙච්ච හිතක් තියෙන කෙනෙක්ට ආදරය කරන්නේ කොහොමද? ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමේ හොඳම ක්‍රමය මොකක්ද? ඔබේ සහකරුට, සහකාරියට ඔවුන්ගේ ඒ ළමා කාලයේ බය සහ අවිශ්වාසය ජයගන්න ඔයා උදව් කළේ කොහොමද? ඔයා කොච්චර ඉවසීමකින් සිටියද? ඔයත් ඒ වගේ අත්දැකීම් තියෙන කෙනෙක් නම් ඔයාට ඇත්තටම අවශ්‍ය ආදරයේ ස්වරූපය මොකක්ද? ඔයා බලාපොරොත්තු වෙන ආරක්ෂාව මොන වගේ එකක්ද? මේ කතාව අහන ඒ වගේ රාමුවක් හදාගෙන ඉන්න අය ඉන්නවා. මම දන්නවා. ඔයාගේ හිතේ තියෙන බය සාධාරණයි. ඒ බිඳුණු විශ්වාසය එක රැයකින් හදන්න බැරි බවත් මම දන්නවා. සමහර විට කෙනෙක්ගේ ආදරේ ඔයා වෙනුවෙන් හැමදාම තියෙන නොසැලෙන ආරක්ෂාවක් වෙන්න පුළුවන්. මම ඔයාගේ රාමුව කඩන්න ඉන්නේ නැහැ. මම එන්නේ ඒ රාමුවෙන් එළියේ තියෙන ආදරණීය ලස්සන ලෝකයක් තියෙනවා කියලා පෙන්නලා දෙන්න විතරයි. මොකද ආදරය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම් ආදරණීය මිනිස්සු තවමත් මේ ලෝකෙ ඉතුරු වෙලා ඉන්නවා.